Hello guys, කොහොමද? කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ආවා. අපිත් ගියා පෙන්නවල නයිට් මාකට් එකට. මාර්තු 28, 29, 30 වගේ තිබ්බ එක. ඉතින් අපිත් පොඩ්ඩක් ගිහින් ජොලියක් දාන්න කියලා හිතුවා. ඔයාලා තියාද? කෑගල්ලවට ඉන්න කෙනෙක් නම් මං හිතනවා යන්න නැති කියලා. මේක තිබ්බේ පින්නවල ඉපැරණි ගම. මේක ලස්සනටම තිබ්බා. හැබැයි අපි කලින් වතාවෙදිත් ගියා. ඒක තිබ්බේ ගිය අවුරුද්දේ. මට හිතෙනවා ගිය වතාවේ වගේ නැද්ද මේ අවුරුද්දේ වැඩි ස්ටෝල් ප්‍රමාණයක් තිබුණෙත් නැහැ. අනික ඩෙකරේෂන් එහෙම වැඩි තිබුණෙත් නැහැ. මට මේ පාර නම් ගොඩක් සැටිස් මදි නයිට් මාකට් එක. නෙමෙයි වරදක් නැහැ. මේකේ තිබ්බ මේ වගේ විනෝද ක්‍රීඩා එකක් දෙකක්. ඒ වගේම රයිස් දාන තැන්, කොත්තු දාන තැන්, ජූස් බා වගේ පොඩි ස්ටෝල්ස් තිබ්බා. ඒ වගේම පොඩි ප්ලාන්ට්ස් සෙල් කරන තැනක් තිබ්බා. තව පීසා හට් එකේ ස්ටෝල් එකකුත් දාලා තිබ්බා. එතකොට පින්නලන්ද කැෆේ එකකින් දාලා තිබ්බා. අනේ තව අයිස්ක්‍රීම් කොත්තු ස්ටෝල් එකකුත් දාලා තිබ්බා. හැබැයි ඒක නම් try කරන්න විදිහක් තිබුණේ නෑ. hot dogs, sausage, pan, එකී නොකී මෙකී ඔක්කොම වර්ග දාලා තිබ්බා. තව කොරියන් රාමෙන් එකකුත් තිබ්බා. ඒක නම් අපි try කරා. වරදක් නෑ, රස නියමයි. එතකොට මිල්ක් මේඩ් වලින් ආප්ප හදන තැනකුත් තිබ්බා අපි දැක්කා. අවුලක් නෑ, ඒකත් ෂේප්. ඔන්න අපි ගත්තා හැමතැනම ඇවිදලා හොට් ඩොග් බන් එකක්. ඔන්න දැන් අපි ඒක try කරන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලා මගේ පුංචි බබා try කරන්න හදන්නේ. එයාගේ රස කොහොමද කියලා බලලා තමයි අපේ හස්බන්ඩ් try කරනවා. අපේ බබාටත් බත් තමයි කන්න බැරි. අනිත් ඕන දෙයක් අනම්මනම් ජාති නම් කයි. ඔයාලගේ බබාලත් එහෙමද? හස්බන්ඩ්ත් කාලා බලලා අන්තිම කෑල්ල තමයි ඉතින් මට හම්බෙන්නේ. එයා නම් කියන වරදක් නෑ කියලා. එයාට නම් ඉතින් ඔක්කොම දේවල් වරදක් නෑ තමයි. කොරියන් රාමෙන් එක තමයි අපි දැන් මේ try කරන්නේ. මං හිතනවා ඒක අවුලක් නැහැ. ෂේප්. ඔන්න ඉතින් මට ඉන්න බැරි පොඩි ඇක්ටින් එකක් දානවා. මං අලියා වගේ පේනවද? පින්නවල ගිහින් අලියා වගේ කනවා තඩි වෙනවා. ඉතින් මේ වගේ රස කෑම තියද්දි කොහොමද අනේ අතෑරලා ඉන්නේ? සුවඳේ බෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මං කෑමක් ළඟින් ගියත් මහත් වෙනවානේ අඟල් දෙකක් තුනක්. ඔන්න ඊළඟට ලස්සන ගෑන් ළමයි ටිකක් කවර් ඩාන්ස් එකක් ඉදිරිපත් කරා. හරිම ලස්සනයි ඒක නම්. ගොඩක් කාලෙකින් කවර් ඩාන්ස් එකක් දැක්කේ. ඉතින් ගොඩක් චැලන්ජ් ගර්ල්ලා තමයි මේක ඉදිරිපත් කරේ. ඊට පස්සේ අපි ගත්තා මැංගෝ ජූස් එකක්. මේ අනං කට උල් කරගෙන බොනවා. මට නම් ඒක ඇත්තටම සෙට් වුණේ. ඊට පස්සේ අපි ගෙදර අරන් එන්න ගත්තා කොත්තුවක් මෙතනින්. හැබැයි ඒක නම් රස තිබුණේ නෑ. නිකන් නෝමල් කඩේකින් අපිට වෙනම කොත්තුවක් ගන්න තිබ්බනම් ඒක ඇත්තටම රහයි. ඉතින් අපි ෆොටෝස් එක තුනක් ගන්න අමතක කරෙත් නෑ. ඉතින් අපි මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.